මගේ නම අකුෂාන්ත හේරත්. මම ඉගෙන ගත්තේ මලිරේ විද්‍යාලයේ. මට මේ පාර A level result එක A2යි B එකක් තිබ්බා. මට කෙමිස්ට්‍රි වලට A එකක් එන්න ගොඩක් උදව් වුණා උජිත් සර්ගේ පේපර් ක්ලාස් එක. මම මේ සෙකන්ඩ් ෂයි එක ලීවේ. මම ෆස්ට් ෂයි එකෙත් ආවේ උජිත් සර්ගේම තමයි. ඒ වුණාට මට ෆස්ට් ෂයි එකේ හරියට පේපර් ලියන්න බැරි වුණා. ඒ හින්දා මට ආවේ C එකක්. මේ පාර මම පේපර් හරියට ලියපු හින්දා මට A එකට යන්න පුළුවන් වුණා. සර්ගේ තියරි ගැන කතා කරොත් සර් තියරි කෙලින්ම මේ කටපාඩම් ක්‍රමයට නැතුව තාර්කිකව ඔළුවට යන්න ගොඩක් උත්සාහ කරනවා. ඒ වගේම මේක සාර්ථක වෙලා තියෙනවා. අපි ගොඩක් පාඩම් කරනවට වඩා තාර්කිකව දේවල් අවබෝධ කරගෙන කරොත් තමයි අපිට පුළුවන් වෙන්නේ හොඳ රිසල්ට් එකකට යන්න. සර් ඒකට ලොකු උදව්වක් දෙනවා. සර්ගේ ෆිසිකල් පාඩම් ගත්තාම ඒවා නම් මාරයි. ඒ කියන්නේ ඔළුව හදන්න ඕන ගණන් සේරම සර් හොඳට කරලා දෙනවා අපිට. ඒක ලොකු උදව්වක් වෙනවා A level කෙමිස්ට්‍රි වලට විතරක් නෙමෙයි හැම සබ්ජෙක්ට් එකකටම ඔළුව හදන එක ඇත්තටම ප්‍රයෝජනවත් වෙනවා. සර්ගේ පේපර් එක ගැන කිව්වොත් ගොඩක් ළමයිගේ මතේ සර්ගේ පේපරේ අමාරුයි. අමාරුයි කීවට ඒ පේපරේ ඇත්තටම ගොඩක් වැදගත් වෙනවා අපිට. A level වලට ගියාම ඇත්තටම අපිට මෙච්චර අමාරුවක් දැනෙන්නේ නැහැ. දැන් මේ පේපරේ අමාරුවට ලියලා A level පේපරේට ගියාම ඒක නිකම්ම පේපරයක් විතරයි. ඒකට අපිට ඒක හොඳට ලියලා හොඳ සාමර්ථ්‍යයක් ගන්න පුළුවන් ඇත්තටම. දැන් ඇත්තටම කිව්වොත් සාමාන්‍යයෙන් ගොඩක් අයගේ මතයක් තියෙනවා සර් නිකන් දරුණු චරිතයක්. ලෝකෙට පේන්නේ එහෙමනේ. සර් නිකන් දරුණුයි වගේ. ඒ වුණාට සර්ගේ ළඟින් ආශ්‍රය කරොත් තේරෙනවා සර් ඇත්තටම එහෙම නැහැ කියන්නේ. අපි ප්‍රශ්නයක් අහුවාම අපිට ඒක ලස්සනට උත්තරේ දීලා අපිට මේ පුළුවන් උපරිම උදව්ව සර් කරලා දෙනවා. මම එහෙම කියන්න ලොකු හේතුවක් උනේ කට්ටිය සර් දරුණුයි කීවට පන්තියේ සර් එක්ක ඉන්න ළමයි ඇත්තටම ළමයි ගොඩක් කැමතියි සර්ට. ඇතුලේ ඉන්න ළමයි දන්නවා සර්ගේ විදිහ. ඒකට කැමති අය ඉන්නවා ගොඩක්. මේක බලන ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලා ඉගෙන ගද්දි ඔයාලට ඒක මගින් අතාරින්න හිතනවා. එහෙම අතාරින්න හිතන වෙලාවේදී තව පොඩ්ඩක් අල්ලාගෙන ඉඳලා මේ ගමන කිසිම පසුතැවීමක් නැතුව ඒ කියන්නේ අපරාධේ මට තව මීට වඩා රිසල්ට් එකක් දාන්න තිබ්බනේ නැතුව හොඳට ලියලා හොඳ රිසල්ට් එකක් දාන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. කනහරා මුලයට කෙමිස්ට්‍රි උජිත් අංජන හේමචන්ද්‍ර